guys, welcome back to my YouTube channel. ඉතින් මගේ නාලිකාවට ඔයාලා හැමෝම ඉතා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මම වීඩියෝ එකක් අරන් එන්නේ. අද නම් වෙනස්ම විදිහේ වීඩියෝ එකක් මම අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එක ඉස්කෝලෙන් නංගිලා මල්ලිලාට ඒ වගේම තමයි කැම්පස් යන ළමයිට ඔෆිස් වල මොන හරි ප්‍රසන්ටේෂන් වැඩ තියෙනවා නම් එයාටත් මේක වැදගත් වෙනවා. ඉතින් මම අද මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා දිගටම වීඩියෝ එකේ රැඳිලා හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාටත් ටීචර් බල්ක් එක වගේ ලොකු නෝට්ස් වගේක් දෙනවද? නැත්නම් ලෙක්චර්ස් ගිහින් ආවට පස්සේ ඔයාලට ෂෝට් නෝට් හදන එක තමයි ඔයාගේ මේන්ලි ස්ට්‍රෙස් වෙන ටර්නින් පොයින්ට් එක වෙන්නේ. ඉතින් ඔයත් මේ ළඟදී O level සහ A level ලියන්න ඉන්න නංගි කෙනෙක් හෝ මල්ලි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කැම්පස් වල අසයින්මන්ට්ස් වලට ඒ වගේම තමයි ඔයාලට මොන හරි ප්‍රසන්ටේෂන් වලට ඔයා හිර වෙලා ඉන්න ළමෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ එකී නොකී මේකී කියන ප්‍රශ්න හැම දෙයකටම විසඳුමක් අරගෙන තමයි මම අද මගේ YouTube නාලිකාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට ඔයාගෙම කියලා ෂෝට් නෝට් එකක් තියෙන එක තමයි ඔයාට කවදා හරි පාඩම් කරනකොට වටින්නේ. මොකද ටීචර් දෙන නෝට් එකම ලෙක්චරර් දෙන නෝට් එකම ඒ හා සමානව අපිට පාඩම් කරන්න හරි අමාරුයි. අපිට පුළුවන් විදිහට අපි අපේ විදිහට ෂෝට් නෝට් කරගන්න එක තමයි අපි පාඩම් කරන මෙතඩ් වලින් ෆස්ට් වෙන්නේ. ඉතින් ඔයාලට දැන් ඉස්සරහට තියෙන එක්සෑම්ස් වලට ඒ වගේම තමයි ඔයාලගේ ලෙක්චර්ස් වල වැඩත් එක්ක ඔයාලට ෂෝට් නෝට් ගහගන්න අමාරු වෙනවා කියලා හිතනවා නම් විතරක් ඔයාට ඔයාගේ ෂෝට් නෝට් එක සැටිස් නම් මේක පාවිච්චි කරන්න ඕනේ නැහැ. මං කියන්නේ බහුතරයක් බිසි වෙනවා එක එක වැඩවලත් එක්ක. ඒක නිසා Tamanට ෂෝට් නෝට් එකක් හදාගන්න තේරෙන්නේ නැත්නම් බිග්නර්ස්ලට මෙන්න මේක ගොඩක් වටිනවා. ඉතින් මම අද ඔයාලට හඳුන්වලා දෙන වෙබ්සයිට් එක තමයි Notebook LM කියන වෙබ්සයිට් එක. ඉතින් මේක අපිට ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා අපේ වැඩවලට. ඒ වගේම අපේ ෂෝට් නෝට්ස් වලට ඒ වගේම අපිට ස්ලයිඩ්ස් එකක් මාක් කරගන්න පුළුවන් එකෙන්. ඒ වගේම අපිට කවුරු හරි දැන් අපි ෂෝට් නෝට් එක අපිට කියවනවා නම් ඒකත් අපිට අහලා අපිට පාඩම් හිටිනවානේ. අන්න ඒ වගේ දේවල් මේ වෙබ්සයිට් එක හරහා අපිට කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් මම මේක කොහොමද කරන්නේ කියලා. එන්න එහෙනම් මත් එක්ක. හරි, ඉස්සෙල්ලාම ඔයාලා යන්න Google එකට. ඊට පස්සේ ඔයාලා Google එකේ search bar එකේ search කරගන්න notebook LM කියලා. හරිද? එන්න තියෙන්නේ. අන්න ඒකට යන්න. ඊට පස්සේ උඩින් දෙන මෙන්න මේ link එකට ඔයාලා යන්න. පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට දකින්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන try notebook LM කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒගොල්ලෝ procedure එක අපිට ලෑස්ති කරලා දෙනවා අපේ මේ notes ටික upload කරගන්න. ඒ procedure එකෙන් පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන අයිනේ තියෙනවා create new කියලා තැනක්. අන්න එතන click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට display වෙනවා. ඊට පස්සේ මෙතන මේ වගේ interface එකක් තමයි ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන වාගේ file එක drop කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා drop your file කියලා. මෙතනදී ඔයාලට මෙතන upload files වලට ගිහින් ඔයාගේ තියෙන file එකක් මෙතනට upload කරගන්න පුළුවන්. හරිද? එතකොට ඉතින් මම මගේ file එකක් මෙතනට upload කරා. ඔයාලට පේනවා අපි මෙතනට මේක upload කරාට පස්සේ එයාලා මෙතනට අපේ තියෙන PDF එකේ තියෙන දල අදහස් මෙතනට අපිට interface කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පැත්තේ තියෙනවා icons ටිකක්. ඔයාලට ඕනේ audio විදිහටද නැත්නම් slide එකක් විදිහටද නැත්නම් video එකක් විදිහටද නැත්නම් mind map එකක් විදිහටද ඔය වගේ කීනෝකී කියන විදිහට ඔයාලට ඕනේ විදිහට short notes ටික මෙයාලා හදලා දෙන්න ලෑස්ති. ඉතින් මම මෙතනදී ඉස්සෙල්ලාම ගත්තා මට mind map එකක් විදිහට මම ඔයාලට පෙන්නනවා mind map එක මම කොහොමද හදාගත්තේ කියලා. එයාලට අපි අපේ කියන්නේ command එක විතරයි දෙන්න ඕනේ. ඊට පස්සේ එයාලා අපිට හරියට මේ වැඩේ කරලා දෙනවා. දැන් බලන්න මම භාෂා ප්‍රවේශය තමයි ගත්තේ. එතකොට මේ PDF එකේම තිබ්බ short note එක තමයි දෙන්න. භාෂාවේ ලේඛනය කොහොමද? භාෂාව සහ ලේඛනය කොහොමද වෙලා තියෙන්නේ? එතකොට සම්මත සිංහල ලේඛනය උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය මෙන්න මේ ඔස්සේ තමයි භාෂා ලේඛනය වෙලා තියෙන්නේ කියලා මම short note කරලා දෙන්න. සිංහල හෝඩි පරිණාමය කෙසේද සිදු වෙලා තියෙන්නේ? සෙල් ලිපි වලින් පස්සේ සීගිරි හෝඩි ඊට පස්සේ ඉංග්‍රීසි හෝඩි ඊට පස්සේ දත් සංග්‍රහව අමිශ්‍ර සිංහල හෝඩි මෙන්න මේ කීනෝකී කියන හැම දෙයක්ම මික්ස් වෙලා තමයි මේ සිංහල හෝඩියේ පරිණාමය වෙලා තියෙන්නේ කියලා මෙයා මට short note කරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා හෝඩි වල ව්‍යුහය, ඊට පස්සේ උච්චාරණ ඉන්ද්‍රියන් කොහොමද වෙන්නේ, ඊට පස්සේ පින්නම් භාවිතය කොහොමද, මෙන්න මේ විදිහට එයා ලස්සනට දැන් ගොඩාක් අර PDF එකේ ලොකුවට තිබ්බ මේක ගැන විස්තරයක්. ඉතින් මෙයා මෙන්න මේ විදිහට අපිට හරි පොඩි විදිහට මේක explain කරලා තියෙනවා short note එකක් විදිහට. ඉතින් ඔයාලට මේක ඕනනම් download කරගෙන ඔයාලට color print out එකක් කරන් ඔයාගේ table එක ඉස්සරහා ගහගෙන ඔයාලට උදේ හවස මේක දකිද්දී මේක වඩා හොඳට පාඩම් වෙනවා. ඉතින් ඒ විදිහට mind map එක අපිට බලා ගන්න පුළුවන්. ළඟට මම මේ PDF එකම slide එකක් විදිහට මේක convert කරා slide එකක් විදිහට. ඒක ඊට පස්සේ මට පෙන්වන්නේ මෙන්න මේ විදිහට. හරි, ඊට පස්සේ මම කියවනේ මම slide එකක් විදිහට ගත්තා කියලා. ඊට පස්සේ ඒක procedure එක ඒගොල්ලෝ success කළා අපිට මේ විදිහට මෙතන අපිට පෙන්නනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බලන්න.
මේක හරි ලස්සනට එයාලා අපිට ස්ලයිඩ් එකක් විදිහට පෙන්නනවා සිංහල භාෂා ප්‍රවේශය ශබ්දයේ සිට ලේඛනය දක්වා. ඉතින් අපි මේක හැදුවා නම් කොළ කෑල්ල එක හදනවා වගේ නෙවෙයි. මෙයාලා අපිට හරි දැක්කුම් කළු විදිහට මේක හදලා දෙනවා. බලන්න භාෂාව යන භාෂණයයි කතා කිරීමේ කලාව. ඉතින් අපිට මේක බලද්දිත් මේක නිකන් හරි මතකේ තියෙනවා වගේ දෙයක් දැනෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් බලන්න අපිට O levels වලත් කියලා තියෙනවා මේ තාලුච කියන්නේ තල්ලෙන් උච්චාරණය කරන අපි ඒක මවාගෙන තියෙනවා. බලන්න දැන් මේක මිනිස් රූප එක මේ කටේ ස්වරූපයක් මෙතනට දාලා මේ බලන්න දිව අග මැද කියන සංකේතات ඔක්කොම දාලා ඊට පස්සේ දන්තජ කියන්නේ දත් වලින් උච්චාරණය කිරීම තාලුජ කියන්නේ තල්ලෙන් උච්චාරණය කිරීම මේක හැමදේම එක්ස්ප්ලেইন කරලා මෙයා ලස්සන්ට අපිට ස්ලයිඩ් එකක් විදිහට හදලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මෙයාලා ස්ලයිඩ්ස් වලත් අපිට වැඩ කරලා දීලා තියෙන්නේ. මේකේ ගොඩාක් ඒවා මේ බලන්න ලස්සන්ට එයාලා අපිට වැඩේ කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට ඔයාගේ ලොකු බල්බ් විදිහට තියෙන නෝට්ස් මොන හරි තියෙනවා නම් මේකට දාලා බලන්න. මම කියනවාට දාලා බලන්න. ඔයාලට ලස්සන ෂෝට් නෝට්ස් ටිකක් මෙයා හදලා දෙවි. මමත් මේක try කරා. ඉතින් මටත් මේකේ හොඳ රිසල්ට්ස් තියෙන හින්දා තමයි මම ඔයාලත් එක්ක share කරගන්නවා කියලා හිතුවේ. ඉතින් ඔයාලත් බලන්න මේක කොහොමද කියලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේක try කරාද නැද්ද කියලා බලන්න. මම ඔයාලට ටිකක් මගේ ස්ලයිඩ් එකේ ටිකක් පෙන්නන්නම්. ඉතින් ඔයාලට ප්‍රසන්ටේෂන් මොන හරි කරන්න තියෙනවා නම් මේක ගොඩාක් වැදගත් වෙනවා. මොකද යාලා අපි PDF එක දැම්මට පස්සේ යාලා අපිට ලස්සනට මේක හොඳට හදලා දෙනවා. අපිට මතක හිටින විදිහට එක පින්තූර දාලා ඉතින් අපි අතින් කරා නම් ඒක අපිට ලොකුවට දැකුම් කළු ස්වභාවයක් එන්නේ නැහැනේ. ඔයාලට විශේෂම දෙයක් තමයි ඉතින් එක අය පාඩම් කරන විදිහ එක විදිහයි. සමහරක් අයට ෂෝට් නෝට්ස් වලින් පුළුවන්. සමහරක් අයට ටීචර් දෙන නෝට් එකෙම පුළුවන්. සමහරක් අයට මොකක් හරි වීඩියෝ එකක් බලලා ඒ වගේ දැන් මට මේ වෙබ්සයිට් එක හම්බ වෙන්න කලින් මම කරේ මගේ ලෙක්චර්ස් ටික මට පුළුවන් විදිහට ෂෝට් නෝට්ස් ගහලා මම කරේ මගේ වොයිස් එකෙන් මම ඔඩියෝ ට්‍රැක් හදා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ ඒක අහනවා. ඒක මේ හෑන්ඩ් ෆ්‍රී දෙකක් දාලා අහනවා. එතකොට මමම තමයි මටම ගන්න ගන්න. ඉතින් ඒක මට හරි පුරුදු කටහඬක්. ඉතින් මට ඒක දැනෙනවා. මට මගේ මනසට ඒක මාර විදිහට දැනෙනවා. එතකොට මට ඒක මතකයි. ඔයාලත් ඒ ට්‍රික් එක පාවිච්චි කරලා බලන්න. මොකද ඔයාගේ WhatsApp එකට ගිහින් ඔයාගේ account එක තියෙනවනේ. ඔයාගේ account එකටම ඔයා voice over කරගන්න. ඔයාගේ තියෙන short notes ඔක්කොම ටික voice කරලා නින්ද යන්න කලින් ඔයා ඒක headset දෙකට දාලා පොඩක් ඇඳට ගියාම relax එකේ අහන්න. අපි සින්දු අහනවා වගේ අහන්න. නැත්නම් ඔයා නිතර exam එකට කලින් නිතර ඒ audio track ටික ඇහුවාම ඔයාටම දෙයක් කියන එකක් නේ. ඔයාගේ එතකොට වෙන මුකුත් ශබ්ද එහෙම මුකුත් ඇහෙන්නේ නැහැ. මම මේක තමයි පාවිච්චි කරන ට්‍රික් එක මගේ කැම්පස් එකේ එක්සෑම් වලට. ඉතින් මට දැන් මේක හම්බුනාට පස්සේ මම ෂෝට් නෝට්ස් ගැහුවා. ඒක මගේ අතින්ම ගහපු දෙයක්. එතකොට මට මේක හම්බුනහම මේක මට හෙල්ප්ෆුල් වුණා. මොකද ලොකු බල්ක් එකක් තියෙන නෝට්ස් අපිට PDF එකක් විදිහට මේකට අප්ලෝඩ් කරාට පස්සේ අපි දැන් ලෙක්චර් එක ලියනකොට දෙන නෝට්ස් ටික අපි අපේ විදිහට නෝට්ස් හදාගත්තට පස්සේ අපි ආයෙ යහපැත්තට එක්සෑම් ලඟ වෙද්දී ෂෝට් නෝට්ස් හදා ගන්න ඕනේ. ඉතින් එතකොට අපිට ඒ කාලය ඉතුරු කරගන්න පුළුවන්. මෙයාට කියලා මේක හදාගත්තට පස්සේ අපිට පුළුවන් ඒ ටික අපිට ලස්සනට කලර්ෆුල්ව මේක S2 කට දකින්න. එතකොට අපිට අර ලස්සනට දකින්න දේත් අපිට හොඳට මතකයිනේ. ලස්සනට දැක්ක දෙයක් අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. අපි හිතේ තියාගන්න. අන්නේ වගේ තමයි මේක S2ට ලස්සනට හදලා දෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. try කරලා තියෙන කෙනෙක් නම් comment එකක් දාගෙන යන්න. ඔයාලට මේක helpful වුණාද කොහොමද? මේකේ මොන හරි ගැටලු තිබ්බද? ඒවත් හැමදේම share කරගන්න තව කෙනෙක්ට දැනගන්න පුළුවන් වෙන්න. ඉතින් ඔයාලා මේ වගේ videos වලට කැමති නම් ඒකත් comment එකක් දාන්න යන්න. මම ඉස්සරහට study එතකොට මම ඔයාලට ස්ටඩි ටිප්ස් එහෙම කියා දෙන්නම්. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. ඔයාලගේ බල්ක් වගේ තියෙන notes මෙන්න මෙච්චරක් කරගන්න. ඔයාලත් අදම මේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න. bye bye.